ආයුබෝවන් ඔයාලා හැමෝටම. අද මං අරගෙන ආවේ හාල් මැස්සෝ බෙදුමක්. ඉතින් මේක හරිම රසයි. කල් තියාගෙන කන්න පුළුවන් ඔයාලට මාසයක් වුණත්. හැමදාමත් වගේ මගේ වීඩියෝ එක හොඳ නම් මගෙත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මම අරන් තියනවා හාල් මැස්සෝ 500ක් සෝදලා පිරිසුදු කරලා. ඊගාවට මම අරන් තියනවා සුදු ලූණු ගෙඩියක්, ලොකු ලූණු ගෙඩි 6ක්. කපාගත්ත ලූණු ටිකට ඔයාලගේ රස අනුව ලුණු කුණු ටිකක් එකතු කරන්න. කලින් සුද්ද කරගත්ත සුදු ලූණු ටිකත් මේ විදියට හීනයට කපා ගන්න. ඊගාවට මම අරන් තියෙනවා කරපිංචා ඉති ටිකක්. මේ කපාගත්ත සියලුම දේවල් රන්වන් පාට වෙනකන් වෙන වෙනම බෙද ගන්න. කරපිංචා ගොඩක් වෙලා බෙද ගන්න එපා. එතකොට කොළ පාට ගතිය යනවා. ඊගාවට හාල් මැස්සෝ ටිකත් රන්වන් පාට වෙනකම් බෙද ගන්න. හරි ඉතින් මේ තියෙන්නේ අපි බෙදගත්ත සියලුම දේවල් ටික. දැන් ඔයාලා ඊළඟට ඇතිලියකට තෙල් ටිකක් රත් කරගන්න. ඊගාවට සුදු ලූණු ටික දෙකක් තලලා එකතු කරන්න. දැන් ඔයාලා සුදු ලූණු ටික රන්වන් පාට වෙනකොට කෑලි මිරිස් මේස හැඳි 2යි සීනි මේස හැඳයි එකතු කරන්න. දැන් අපි කලින් බෙදගත්ත සියලුම දේවල් ටික මේකට දාලා හොඳින් කලවම් කරනවා. විනාඩියක් දෙකක් හොඳින් කලවම් කරලා කළු වෙන්න කලින් ලිපෙන් බා ගන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස හාල් මැස්සෝ බෙදුම. ඉතින් ඔයාලත් මේක හදලා බලලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.